Hi viewers ඔන්න ඉතින් අපේ MLBB guide series එකේ 4 වෙනි එපිසෝඩ් එකකින් මම ඔයාලට අරන් ඇවිත් තියෙනවා players-ලා ගොඩ දෙනෙක්ට හරි අවබෝධයක් නැති emblems ගැන. game එකේදී ඔයා play කරන hero-ම play කරන වෙන player කෙනෙක් ඔයාට වඩා මාරම damage එකකින් enemies ලව ලේසියෙන්ම kill කරනවා ඔයා දැකලා ඇති. ඒකට ප්‍රධානම හේතුව තමයි match එක පටන් ගන්න කලින් හදාගන්න emblem and talent system එක. ඉතින් ඔයාලට පුළුවන් game එකේ preparation කියන මේ tab එකට ගිහිල්ලා ඒකේ තියෙන මේ emblems කියන part එකෙන් ඔයාලගේ emblem system එක බලා ගන්න. ගොඩක් අය මේක දැක්කම මේක දිග්ගයි නේ. හැබැයි අද මම මේක ඕනම කෙනෙක්ට තේරෙන විදිහට සරලව කියලා දෙන්නම්. MLBB emblem සහ talent කියන්නේ හරියට ගෙදරකුයි ඒ ඇතුළට දාන බඩු තුනකුයි වගේ. බඩු කිව්වේ ගෙදර තියෙන බඩු. මුලින්ම ඔයාලා කරන්න ඕනේ හීරෝට ඕනේ emblem එක තෝරගන්න එක. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඒ emblem එක ඇතුළට දාන්න ඕනේ talents තුන තෝරගන්න එක. අද වීඩියෝ එකකින් මම ඔයාලට game එකේ තියෙන emblems 7 සහ talents 26 ගැන එකක්වත් මගහරින්න නැතුව සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි බලමු emblem එක තෝරගන්නේ කොහොමද කියලා. emblem කියන්නේ match එක පටන් ගන්න කලින්ම ඔයාගේ හීරෝට ඕනේ මූලික ශක්තිය. ඒ කියන්නේ attack power, defense, HP වගේ දේවල් දෙන system එකට. MLBB එකේ දැනට emblems 7ක් තියෙනවා. මේ වගේ ඔයාගේ හීරෝට ලැබෙන දේවල් එකින් එක මම විස්තර කරන්නම්. පළවෙනි එක basic command emblem එක. මේකෙන් HP එහෙම නැත්නම් හීරෝගේ health එක වැඩි වෙනවා. hybrid region ඒ කියන්නේ health සහ mana දෙකම ඉබේ පිරෙන ස්පීඩ් එක වැඩි වෙනවා. mana ඉක්මනට ඉවරන heroesලට මේක හොඳටම ගැලපෙනවා. adaptive attack ඒ කියන්නේ ඔයාගේ physical හෝ magic damage එකට අමතරව තව damage එකක් එකතු වෙනවා. දෙවෙනි එක custom tank emblem. HP ඒ කියන්නේ heroට health ප්‍රමාණයක් වැඩි වෙනවා. hybrid defense ඒ කියන්නේ physical සහ magic ආරක්ෂාව වැඩි වෙනවා. HP region එහෙම නැත්නම් ඔයා නිකන් ඉද්දි ඔයාගේ health එක ඉබේ පිරෙන ස්පීඩ් එක වැඩි වෙනවා. තුන්වෙනි වර්ගයේ custom assassin emblem. adaptive penetration එහෙම නැත්නම් enemy ගේ armor එක කඩාගෙන ඔයාගේ damage එක වෙන්න තියෙන ඉඩකඩ වැඩි කරනවා. adaptive attack ඔයාගේ physical හෝ magic damage එකට අමතරව තවත් damage එකක් එකතු වෙනවා. movement speed මේක නම් ඉතින් හැමෝම දන්නවනේ. මේකෙන් වෙන්නේ ඔයා map එකේ ඇවිදගෙන යන ස්පීඩ් එක වැඩි වෙනවා. හතරවෙනි එක custom mage emblem. magic power ඒ කියන්නේ mage ලගේ magic damage එක වැඩි කරනවා. cool down reduction මේකෙන් වෙන්නේ ඔයාගේ skills වල cool down time එක අඩු වෙනවා. magic penetration ඒ කියන්නේ enemy ගේ magic defense එක කඩාගෙන damage කරන්න උදව් වෙනවා. පස්වෙනි වර්ගයේ custom fighter emblem. hybrid life steal මේකෙන් වෙන්නේ ඔයා basic attack කරද්දී ඔයාගේ health එක පිරෙන එක. adaptive attack මේකෙන් වෙන්නේ අපි enemyට කරන damage එකට අමතරව extra physical හෝ magic damage එකක් එකතු වෙන එක. hybrid defense මේකෙන් වෙන්නේ ඔයාට අමතර defense එකක් හම්බ වෙනවා. හයවෙනි වර්ගයේ custom support emblem. healing effect මේකෙන් වෙන්නේ තමන්ට හෝ තමන්ගේ team එකේ අයව heal කරන ප්‍රමාණය වැඩි වෙන එක. cool down reduction skills වල cool down time එක අඩු කරන එක. movement speed මේකෙන් ඔයා map එකේ යන speed එක වැඩි වෙනවා. හත්වෙනි වගේම අවසාන වර්ගයේ custom marksman emblem. attack speed ඒ කියන්නේ ඔයා attack කරන speed එක වැඩි වෙනවා. adaptive attack මේකෙන් වෙන්නේ ඔයා කරන damage එකට extra damage එකක් එකතු වෙන එක. adaptive penetration enemy ගේ armor එක කඩාගෙන ඔයාගේ damage එක වෙන්න තියෙන ඉඩකඩ වැඩි කරනවා. ඉතින් ඔයා කරන්න ඕනේ ප්ලේ කරන හීරෝගේ රෝල් එකට ගැලපෙන බේස් පවර් එක තියෙන emblem එක මෙතනින් මුලින්ම තෝරගන්න එක. දැන් අපි ගෙදර එහෙම නැත්නම් emblem එක තෝරගෙන ඉවරයි. ඊළඟට තියෙන්නේ ඒ ගෙදර ඇතුළට දාන බඩු තුන talent තුන තෝරගන්න එක. game එකේ ඔක්කොම talents 26ක් තියෙනවා. ඒ වගේම ඒ talents 26 තියෙන්නේ පේලි 3කට බෙදිලා. ඉතින් අපි මේ talents 26ම එකින් එක බලමු. පළවෙනි පේලිය standard talents. මේ පේලියෙන් ඔයාගේ හීරෝගේ base stats වැඩි වෙනවා.
ඉතින් මම මේ එකින් එක පිළිවෙලට විස්තර කරගෙන යන්නම්. ට්‍රිල් එක්ස්ට්‍රා ඇඩැප්ටිව් ඇටැක් එක 16කින් වැඩි කරනවා. ස්විෆ්ට් ඔයාගේ ඇටැක් ස්පීඩ් එක 10%කින් වැඩි කරනවා. වයිටලිටි ඔයාගේ HP එක වැඩි කරනවා. රැප්චර් ඇඩැප්ටිව් පෙනිට්‍රේෂන් එක 5කින් වැඩි කරනවා. ඉන්ස්පයර් ස්කිල් කූල්ඩවුන් එක 5%කින් අඩු කරනවා. ෆර්ම්නස් ෆිසිකල් සහ මැජික් ඩිෆෙන්ස් එක 6කින් වැඩි කරනවා. ඇජිලිටි ඔයාගේ මූවමන්ට් ස්පීඩ් එක 4%කින් වැඩි කරනවා. පේටල් ක්‍රිටිකල් චාන්ස් එක 5%ක් සහ ක්‍රිටිකල් ඩැමේජ් එක 10%කින් වැඩි කරනවා. ඉතින් මේ ක්‍රිටිකල් ඩැමේජ් එක කියන්නේ ඔයා එනිමිට කරන ඩැමේජ් එක යම්කිසි ප්‍රතිශතයකින් වැඩි වෙන එක. ඉතින් අපි බලමු ඊළඟට මේ දෙවෙනි පේලිය එහෙම නැත්නම් ඇඩ්වාන්ස්ඩ් ටැලන්ට් ගැන. මේ පේලියෙන් ලැබෙන්නේ ස්පෙෂල් යුටිලිටි පවර් එකක්. විල්ඩර්නස් බ්ලෙසිං රිවර් එකේ සහ ජංගල් එකේදී වාගේ ස්පීඩ් එක 10%කින් වැඩි කරනවා. සීසන්ඩ් හන්ටර් ලෝඩ් ටර්ටල් සහ ජංගල් ක්‍රීප්ස් ලට ඔයාලා කරන ඩැමේජ් එක වැඩි වෙනවා. ටෙනසිටි HP 140ට වඩා අඩු නම් ලේසියෙන් මැරෙන්නේ නැති වෙන්න ඩිෆෙන්ස් එක වැඩි වෙනවා. මාස්ටර් ඇසසින් ඔයාගේ ළඟ වෙන කවුරුත් නැතුව සෝලෝ 1v1 ෆයිට් එකකදී ඔයාගේ ඩැමේජ් එක 7%කින් වැඩි කරනවා. බාගින් හන්ටර් ඔයා ෂොප් එකකින් අයිටම්ස් ගද්දී 5%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ෆෙස්ටිවල් ඔෆ් බ්ලඩ් කිල්ස් හරි ඇසිස්ට් හරි ගද්දී ස්පෙල් වෑම්ප් එකතු වෙනවා. ඒ කියන්නේ ඔයා එනිමීස්ලට ස්කිල්ස් වලින් ඩැමේජ් කරද්දී ඔයාගේ හෙල්ත් එක පිරෙන ප්‍රමාණය වැඩි වෙනවා. pull yourself together battle spells සහ active items වල cool down එක 15%කින් අඩු කරනවා. weapons master items වලින් ලැබෙන physical සහ magic attack එක 5%කින් වැඩි කරනවා. ඉතින් ඊළඟට අපි බලමු තුන්වෙනි පේලිය එහෙම නැත්නම් core talents ගැන. මේක තමයි main වගේම වැදගත්ම talent එක. impure rage ඔයාගේ skill එකක් එනිමිට වදිනකොට එනිමිට extra damage එකක් දීලා ඔයාගේ mana සහ HP පිරනවා. quantum charge ඔයා බේසික් ඇටැක් එකක් කරාම ඔයාගේ ස්පීඩ් එක වැඩි වෙලා HP පිරනවා. war cry ඔයා දිගටම ඩැමේජ් කරද්දී ඔයා දෙන ඔක්කොම ඩැමේජ් ප්‍රමාණය 8%කින් වැඩි වෙනවා. temporal rain ඔයා අල්ටිමේට් එක යූස් කළාම අනිත් ස්කිල්ස් වල cool down එක 50%කින් අඩු වෙනවා. concussive blast ඔයා බේසික් ඇටැක් කරද්දී ඔයාගේ වටේ ඉන්න එනිමීස්ලට HP scaling magic explosion එකකින් ඩැමේජ් වෙනවා. ඉතින් මොකද්ද මේ HP scaling magic explosion කියන්නේ? ඒකේ තේරුම තමයි HP වැඩි වෙන්න මේ magic explosion එකෙන් වදින ඩැමේජ් එකත් ඒ ප්‍රමාණයටම වැඩි වෙනවා කියන එක. killing spree ඔයා kill එකක් ගත්ත ගමන් ඔයාගේ HP 10%කින් පිරලා ඔයාගේ ස්පීඩ් එක වැඩි වෙනවා. lethal ignition එනිමිට තප්පර 5ක් ඇතුළත 3 පාරක් ඩැමේජ් කළොත් එනිමිව පිච්චිලා එක්ස්ට්‍රා ඩැමේජ් එකක් වෙනවා. brave smite ස්කිල් එකකින් ඩැමේජ් කරද්දී ඔයාගේ හෙල්ත් එක 4%කින් පිරනවා. focusing mark ඔයා එනිමිට ඇටැක් කළාම ඔයාගේ ටීම් එක ඒ එනිමිට දෙන ඩැමේජ් එක 6%කින් වැඩි වෙනවා. weakness finder ඔයාගේ බේසික් ඇටැක් එකකින් එනිමිගේ මූවමන්ට් සහ ඇටැක් ස්පීඩ් එක අඩු කරනවා. එච්චරයි. මේ පේලි තුනෙන් හරියටම ගැලපෙන ටැලන්ට්ස් 3 තෝරලා දැම්මම ඔයාගේ සෙටප් එක 100%ක් කම්ප්ලීට්. දැන් ඔයා හිතයි මේක හදන්න ඕන ඔක්කොම හීරෝස්ලට පොදුවේද? එහෙම නැත්නම් එක හීරෝස්ලට වෙන වෙනමද කියලා. ඉතින් ඔයාට ලේසිම විදිහ නම් එකම රෝල් එකේ ඉන්න හීරෝස්ලට එකම එම්බ්ලම් සිස්ටම් එකකට ටැලන්ට් ප්ලේස් කරන එක. හැබැයි හරිම විදිහ තමයි හීරෝ වයිස් වෙන වෙනම එම්බ්ලම් සෙටප් හදන එක. මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. ඇයිම මේක හීරෝ වයිස් හදන එක හොඳයි කිව්වේ කියලා. හනබි සහ ලෙස්ලි ගත්තොත් දෙන්නම මාක්ස්මන්ලා. නිකන් වැඩක් බලා යන මිනිස්සු යන්නේ. හැබැයි හනබිට ඇටැක් ස්පීඩ් ඕන නිසා මාක්ස්මන් එම්බ්ලම් දැම්මට ලෙස්ලිට ඕනේ හයි බර්ස්ට් ඩැමේජ් නිසා එයාට සාමාන්‍යයෙන් දාන්නේ ඇසසින් එම්බ්ලම් එක. තවත් උදාහරණයක් විදිහට චව් සහ ගිනෙවිය ගත්තොත් දෙන්නම ෆයිටර්ස්ලා. හැබැයි චව් ෆිසිකල් ඩැමේජ් නිසා අපි ෆයිටර් එම්බ්ලම් එක යූස් කරාට ගිනෙවිය මැජික් ඩැමේජ් එකක් කරන නිසා එයාට සාමාන්‍යයෙන් යූස් කරන්නේ මේජ් එම්බ්ලම් එක. ඒ වගේම අන්තිම සහ වැදගත්ම දේ ඔයාට හම්බෙන මේ මැජික් ඩස්ට් පාවිච්චි කරලා ඔයාගේ මේන් එම්බ්ලම් එක ඉක්මනටම ලෙවල් 60 වෙනකම් අප්ග්‍රේඩ් කරගන්න. එම්බ්ලම් ලෙවල් එක වැඩි වෙද්දී ඒකෙන් ලැබෙන පවර් එකත් ගොඩක් වැඩි වෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් එම්බ්ලම් 7 සහ ටැලන්ට්ස් 26 ගැන ඔක්කොම විස්තර ඔයාලට පැහැදිලි වුණා කියලා මම හිතනවා.
ඊළඟ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ මැච් එකක් ඇතුළේදී හරියටම බිල්ඩ් අයිටම්ස් හදලා එනිමිව කවුන්ටර් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ MLB ප්ලේ කරන යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ ගැනත් ඔයාලට මතක් කරන්න ඕනේ අපේ channel එකේ subscribersලා 1k වුණාම ඔයාලට අපෙන් පුංචි giveaway එකක් තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම good luck.